බැයි ගොඩක් අය ඉන්නවා ඒක සමහරලාට මට එහෙම කියලා අර නිකන් පොෂ් වෙන්න හිතාගෙන එහෙම කියන අවස්ථාත් තියෙනවා. ෂයන්න සයන්න සමහර අයට කියවෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව කියනවා. එතකොට ඒක සමහර අයගේ දත්වල පිහිටීම මත වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් අය ඉන්නවා ඒක සමහරලාට මට එහෙම කියලා අර නිකන් පොෂ් වෙන්න හිතාගෙන එහෙම කියන අවස්ථාත් තියෙනවා. ගොඩක් ගෑන් ළමයි මේ වැඩේ කරනවා. පිරිමි ළමයි නම් අඩුයි. ගෑන් ළමයි එහෙම අමුතු ඇක්සන්ට් එකක් මවා ගන්න හදනවා. පිරිමි ළමයි කරන වැරද්ද තමයි බර වොයිස් එකක් ගන්න කියලා හිතාගෙන හරි අමාරුවෙන් හුස්ම අල්ලගෙන කියනවා මියුසික් එක. අපිට ඕක කොච්චර වෙලා කරන්න පුළුවන්ද කියන එක තමයි බලන්න ඕනේ. මම අමුතු කටහඬක් හදාගෙන අපි මෙහෙමයි අපි සාමාන්‍ය කතා කරන කටහඬින්ම ප්‍රවෘත්තිය කියන්නේ නැහැ. ඒක පාලනයක් ඇතුව කියන්නේ කරන්නේ. හැබැයි වෙනස්ම කටහඬක් මවාගෙන කියන්න ගියොත් අපිට ඒක කොච්චර වෙලා කරන්න පුළුවන්ද? අපිට ඒක කරන්න අමාරුයිනේ ටික වෙලාවක්. ඒ නිසා තමයි අපි අමුතු ඇක්සන්ට් එකක් ආරූඪ කරගන්නේ නැතුව හැමෝටම ස්වභාව ධර්මයෙන්ම හිමි වෙලා තියෙන ලස්සන කටහඬ නිවැරදිව භාවිතා කරලා අපි ඒ වෙනුවෙන් සූදානම් වෙන්නේ. එතකොට ෂ ස ල මුර්ජ චක්‍රුධ ඒ වගේ දේවල් කියනකොට ඒ ගැන අවධානයක් දෙන්න ඕන. ප්‍රවෘත්ති නිවේදකයෙක් විතරක් නෙමෙයි රූපවාහිනී නිවේදකයෙක් වැඩසටහන් නිවේදකයෙක් ඒ දේවල් වලට අවධානයක් දෙන්න ඕන.